සුබ දවසක් කොහොමද ඔයාලට? අදත් ඔන්න මං අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මට ඕනේ වුණා අපේ ගෙදර වත්තේ පොඩි කොටසක ස්මෝල් ස්පේස් ගාඩන් එකක් එහෙම නැත්නම් අර්බන් ගාඩන් එකක ආකෘතියක් විදිහට පොඩි කොටසක් හදාගන්න. ගොඩක් අය කියනවනේ ගෙවත්තක් පටන් ගන්න ලොකු ඉඩක් ඕනේ කියලා. මම අද ඔයාලට කියලා දෙන්නම්කෝ චූටි ඉඩක ලස්සන ගෙවත්තක් හදාගන්න විදිය. ඔයාලගේ ගෙදර වත්තේත් පොඩි ඉඩක් නම් තියෙන්නේ මේ වීඩියෝ එක බලලා පොඩි හරි අදහසක් ඔයාලට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මෙන්න මේ වගේ පොඩි කොටසක තමයි මම ටිකෙන් ටික මේක හදන්න පටන් ගත්තේ. මට ඕනේ වුණා එළවලු පැලයි මල් පැලයි දෙකම මිශ්‍ර වගාවක් විදියට මේ කොටසේ හදාගන්න. මුලින්ම එළවලු පැල වලින් පටන්ගෙන ටිකෙන් ටික හදාගෙන ගියා. අපේ ගෙදර වත්තේ මේ දවස්වල එළවලු පළතුරු ගොඩක් හදාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. රිලව් වෙනවනේ. ඒක නිසා එළවලු විදිහට මං ගොඩක්ම හදාගත්තේ අමු මිරිසුයි නයි මිරිසුයි. මල් ළඟ මල් පැල නම් ගොඩක් තිබ්බෙත් නැති හින්දා මම මේ ළඟ තිබ්බ නර්සරි එකට ගිහිල්ලා අලුතින් පැල කීපයක් අරන් ආවා. කොහොම හරි අවසානයේට මං හිතන් හිටපු විදිහට මේ කොටස හදාගන්න මට පුළුවන් වුණා. මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේ වගේ ඉඩක උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් පළවෙනි රහස තමයි සිරස් අවකාශයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. මම නම් හැංගින් පොට්ස් වගේම මෙන්න මේ වගේ කණුත් තියාගත්ත පොට්ස් තියාගන්න. අපි කණුවක් උඩින් පොට් එකක් තියාගත්තාම ඊට පහළින් තියෙන බිම් කොටසේ අපිට පුළුවන් පොට් එකක් තියාගන්න. එහෙම නැත්නම් පැලයක් හදාගන්න. ඒ වගේම මේ වැටෙත් මං චූටි පොට් එල්ලගත්තා. වැට දිගේ යන වැල් වර්ගයකුත් ඊට පහළින් හදාගත්තා. අනික් කාරණේ තමයි පැල නිවැරදිව තෝරගන්න ඕනේ. මෙතනදී මං එළවලු සහ මල් පැල මිශ්‍ර වගාවක් විදිහට දාන තමයි පැල තෝරාගෙන තියෙන්නේ. මෙතනදී මං තෝරාගෙන තියෙන සමහර පැල වර්ග ටිකක් ලොකුවට හැදෙනවා. ඒවට හැදෙන්න ස්පේස් එකකුත් තියාගෙන තමයි ඉතුරු පැල හදාගන්න ඕනේ. ගොඩක් අය කැමති ලස්සනට මල් හැදෙන ශාක වලට. සමහර කට්ටිය කැමති ෆෝලියේජ් ප්ලාන්ට් වලට. ඉතින් සාමාන්‍යයෙන් ගාඩන් එකක් හදනකොට තමන්ගේ රුචිකත්වයට අනුව මෙතන තියෙන ස්පේස් එක අනුව එහෙම තමයි ඉතින් පැල වර්ග තෝරගන්න ඕනේ. ලස්සන නිමාවක් ඇතුව ගාඩන් එකක් හැදෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ Tamanට ඒක හදන්න තියෙන ආසාවයි උත්සාහයයි මත තමයි. මේ කොටස මං හදාගත්ත ගමම වගේ තමයි ඔයාලට වීඩියෝ එකක් අරන් ආවේ. මේ පැල තව ටිකක් ලොකු වෙලා මේ කොටස සම්පූර්ණයෙන්ම පැල වලින් වැහුණාම තව ගොඩක් ලස්සන වෙයි. එතකොටත් මං ඔයාලට මේ කොටසේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. මේ කොටසේ මැද උළු වලින් අල්ලපු පොඩි තීරුවක් තියෙනවා. ඒ තීරුවේ සුදු කවුපි මන් දාලා තියෙනවා. ඒ වගේ තාම පැල ඇවිල්ලවත් නැහැ. චූටි පැලයක් තමයි ඇවිත් තියෙන්නේ. මං හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලටත් පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න කැමති නම් අපිව අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනකන් අදට ගිහින් එන්න. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.